ඔයත් මේ විදිහට ලොස් ඒ කියන්නේ ලොස් එකක් නැතුව ජීවත් වෙන මිනිස්සෙක් කොහෙවත්ම නැහැ. ඉන්නවා නම් ඕගොල්ලෝ කියන්නේ ලොස්ට් එකක් නැතුව ජීවත් වෙන මිනිස්සෙක්. මේ ලෝකේ හැමෝම ලොස්ට් වෙනවා. හැබැයි හැමදාම ලොස්ට් වෙන්න විදියකුත් නැහැ. ඒක නිසා ඔයා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න අවසන් වෙනකන්. ඔයාගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකක් වෙයි මේ වීඩියෝ එක. ඔයාගේ ලොස් එකක් කියන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරලා වෙන්න පුළුවන්, ෆියුචර් ට්‍රේඩින් කරලා, නැත්නම් වෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලැට්ෆෝම් වල ආයෝජනය කරලා විවිධ ආයෝජනයන් ඔස්සේ ලොස්ට් වෙන්න පුළුවන්. නමුත් ඔයාට මේකෙදී මම කියලා දෙන මෙතඩ් එක හරහා කිසිම වැඩක් කරන්න ඕනේ නැහැ. ඔයා නිදාගෙන හිටියත් මේ විදිහට earn කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්නම්. දැන් ඔයා හිතන්නකෝ ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නැත්නම් ඔයා හැමෝම ජොබ් එකක් කරනවනේ. ඒතකොට ජොබ් එකක් කරන කෙනෙක් වුණත් දැන් හැමදාම එකම විදිහට ජීවත් වෙන්න බැහැනේ. මොකද පඩිය ගන්නවා මාසික පඩිය රුපියල් 60000ක් කියමුකෝ. 60000ක් හරි ලක්ෂ ගඩු මුදලක් ගන්නවා පඩිය. ඒතකොට මේ පඩිය ගත්තට පස්සේ ඔයාගේ සම්පූර්ණම ඔක්කොම වියදම් ටික හැරියට පස්සේ මොකද අත්‍යවශ්‍ය වැඩ ටික තියෙනවනේ කරගන්න. ඒතකොට මේ හැම එකක්ම වියදම් වලට දෙන්න ඕන. මොකද ළමයිගේ දේවල් මේ හැම එකකටම වෛද්‍ය ප්‍රතිකාර වලට මේ හැම එකකටම ගත්තට පස්සේ ඔයාට පුංචි මුදලක් ඉතුරු වෙන්නේ. ඒකෙමුත් සමහර පිරිමි කෙනෙක් නම් මොකද ඩ්‍රින්ක්ස් වල පාවිච්චි කරාට පස්සේ තවත් ටිකක් අඩු වෙනවා. මෙන්න මේ විදිහට දැනට සමහර අය ඉන්නවා ක්‍රිප්ටෝ වලින් ඉන්වෙස්ට්මන්ට් වලින් ගොඩාක් 100ට 40 50 දෙන තැන් වල ආයෝජනය කරලා තමන්ගේ amount එකම ලොස්ට් වෙනවා. නැත්තම් 1xpert ගහන කෙනෙක් වෙන්න පුළුවන්. 1xpert ගහලා නැත්තම් ක්‍රෑෂ් ගේම් එක එහෙම ප්ලේ කරලා ලක්ෂ ගණන් සම්පූර්ණම නැති කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට දැන් හිතපු කාලේ ඉවරයි. මොකද ඉක්මනින් මුදල් හම්බ කරන්න ගිහිල්ලා තියෙන මුදල නැති කරගත්ත අය තමයි ගොඩක් ඉන්නේ. ඒක නිසායි මම හිතුවේ ඔයාලට මේකෙදී ඔයා කරන්න ඕනේ කිසිම තැනක ආයෝජනය කරන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ FD එකක් දැම්ම කියලා. ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දැම්මා. එතකොට බැංකුව මොකක් හරි වුණොත් ප්‍රශ්නයක් වුණොත් රාජ්‍ය එකක් නම් සමහර විට නැවත රිකවර් කරනවා. ඒ සල්ලි මේ මුදල් ටික ලබා දෙනවා. නමුත් ඔයාගේ සම්පූර්ණම amount එකම දාලා නැත්නම් ඔයා හිතන්නකෝ ඔයාගේ ලක්ෂ 10ක් අතේ තියෙනවා නම් ෆික්ස්ඩ් ඩිපොසිට් එක ලක්ෂ 10ක් තියෙනවා. මේ ලක්ෂ 10ම දාලා ඕනම වැඩකට ඔයා හිතන්නකෝ ඔයා බිස්නස් එකක් කරනවා මේ ලක්ෂ 10න්ම එකපාර ගොඩ යන්න කියලා. අන්න ඒ විදිහට දාලා ගොඩ යන එකක් නෙමෙයි මම කියන්නේ. මොකද ඒ විදිහට දාලා ඒකෙන් ලොස්ට් වුණොත් මම ආයෝජනයක් ගැන හිතන විදිහත් මම ඔයගොල්ලන්ට කියන්නම්. මම ආයෝජනයක් ගැන හිතන්නේ මම මේකෙන් අඩුම අවම හිතමුකෝ රුපියල් ලක්ෂයක් කියලා. ලක්ෂයක් දාලා මේකෙන් හොඳට හොයලා බලලා තමයි මම ආයෝජනයක් කරනවා නම් කරන්නේ. එතකොට මම සාමාන්‍ය රුපියල් ලක්ෂයක් ආයෝජනයකට දානවා නම් වෙනත් තැනකට හිතන්නකෝ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් නැත්නම් බයිනෑන්ස් බයිබිට් වගේ දෙයකට දානවා නම් මම ඇත්තටම පැකිලෙන්නේ නැහැ. නමුත් වෙන කාගේ හරි ඉන්වෙස්ට්මන්ට් එකකට දානවා නම් මම ඒක ආයෝජනය අනිවාර්යයෙන්ම කළමනාකරණය කරගෙන තමයි මම ආයෝජනයක් කරන්නේ. එතකොට ඔයත් අන්නේ විදිහට කළමනාකරණය කරගෙන තමන්ගේ සම්පූර්ණ amount එක දාන්නේ නැතුව තමයි ආයෝජනය කරන්න ඕනේ. එතකොට මේ අවුරුදු ගානක මගේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක තමයි මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මේ විදිහට ආයෝජනය කරන දැන් ප්‍රධාන මාතෘකාව ලොස් එක කවර් කරගන්නේ. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් ලක්ෂ 50ක් සමහරට කෝටියක් ඊට වැඩි ප්‍රමාණයක් 1xpert ගහලා වුණත් නැත්නම් මොන යම් ක්‍රමයකින් හරි ලොස්ට් වෙලා ඉන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද නැති වුණ මුදල් ගැන හිතලා හිත දුක් විනවට වැඩිය හොඳ නැද්ද? අලුතින් දෙයක් හිතලා පොසිටිව් විදියට හිතලා තමන්ගේ amount එක වැඩි කරගන්න එක. එතකොට ඔයාලට හොඳම ක්‍රමය තමයි ඔයාගේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් තියෙනවා නම් ඒකෙන් 150ක් ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් තියෙනවා නම් 150ක් මෙන්න මේ වගේ අවස්ථාවක ඔයාට ප්‍රයෝජන ගන්න වැදගත්ම අවස්ථාවක්. මොකද මම ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් වල
වෙබ්සයිට් ඕන තරම් රිවිව් කරලා තියෙනවා, වෙබ්සයිට් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා, ගොඩක් අයත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ අදහසුත් දන්නවා. එතකොට ගොඩක්ම ලොකු බිස්නස් කරන අයත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට මේ හැම මිනිස්සයාම ඇත්තටම ලොකු පීඩනයකින් තමයි ඉන්නේ මේ මුදල් සම්බන්ධයෙන්. එතකොට මේ වගේ අවස්ථාවකදී ඔයාලට කරන්න හොඳම දේ තමයි මේ විදිහට top 10 අතර නැත්නම් top 20 අතර coin එකක් හෝ දෙකක් ඔයාලට හොයාගන්න පුළුවන් නම් මම ඔයගොල්ලන්ට coin දෙකක් තුනක් වගේ කියන්නම්. XRP, ඊට පස්සේ ADA coin එක, ADA නැත්නම් Cardano coin එක, Sui coin එක, මේ වගේ coin තුනක් අරගෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න. එතකොට මේ වීඩියෝ එක දාන අප්‍රේල් මාසේ තමයි 2026 අප්‍රේල් මාසේ තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඔයාට මේකෙන් earning එකක් ගන්න වෙනවා. ගන්න පුළුවන් කියන එක මම වගකීමෙන් කියනවා. මොකද මේ වගේ අවස්ථාවකදී ඉන්වෙස්ට්මන්ට් එකක් දැම්මොත් උදාහරණයක් විදිහට Sui coin එකේ දැන් ඩොලර් එකට අඩුවෙන් තමයි මාකට් එකේ තියෙන්නේ. ඒතකොට මාකට් එකට ආවේ 0.7-8ට වගේ තමයි ආවේ. ඊට පස්සේ 4 ගානට වැඩි amount එකකට ගියාම බලමු 5.3 කියන මාකට් එකටම ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා හිතන්න මේ විදිහට ඔයා දැන් ඩොලර් 1000ක් ආයෝජනය කරනවා කියලා හිතමුකෝ. මම කිව්වේ අවම වශයෙන් ඩොලර් 1000. එතකොට මේ ඩොලර් 1000 ආයෝජනය කරලා 9.4යි 0.904කින් තමයි ආයෝජනය කරන්නේ. එතකොට ඩොලර් 1000ම එක coin එකේ දාන්න කියන එක නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් ඩොලර් coin තුනක් තෝරගෙන ඒ තුනට 500 දාන්න. තව මාකට් එක පහළට වැටුනොත් ඉතුරු 500න් බයි කරන් තියාගෙන තමයි මේ දේ කරන්න ඕනේ. රිස්ක් එක කියන්නේ ඔයාටත් මටත් මේ හැමෝටම පොදු දෙයක්. ඒතකොට මෙන්න මේ වගේ මාකට් එකක් තියෙන වෙලාවේදී ඕගොල්ලොන්ට ලොස්ට් එකක් කවර් කරගන්න හොඳම ක්‍රමය තමයි මම මේ කියලා දෙන්නේ. ඒතකොට මේක ෆියුචර්ස් එකේ උඩටයි යටටයි ගහ ඉන්න එපා. ඒතකොට සමහර විට දන්නේම නැතුව තමන්ගේ සල්ලි ටික ඔක්කොම නැති වෙනවා. මාකට් එක උඩට යනකොට ලෝන් කරනවා, ඊට පස්සේ ෂෝට් කරලා ආයෙ ලික්විඩේෂන් කරනවා. ඒතකොට මේවත් එක්ක ඔයාගේ මුදල් ටික ඔක්කොම නැති වෙනවා. ඒක නිසා ගොඩක් අයගේ සාමාන්‍යයෙන් ඩොලර් 50,000 60,000 ලක්ෂේ ඒ වගේ නැති වුණ ගොඩක් පිරිස ඉන්නවා. මොකද මම කතා කරලා තියෙනවා ඒගොල්ලොන් එක්ක. එයාලගේ අදහස් මම හැම එකම දන්නවා. නමුත් ඔයාට මේ වීඩියෝ එක බලන ඔයාට වටිනාම දේවල් මම ඔයාලට කියලා දුන්නේ. මොකද මේවා එක්ස්පීරියන්ස් එකෙන් ගත්ත දැනුම. කොහෙවත් කෝස් කරලා මැනේජ්මන්ට් කෝස් කරලා කිසිම දැනක මම නැහැ. මම මගේ දැනුමෙන් මම ගත්ත අවුරුදු 5ට වැඩි එක්ස්පීරියන්ස් එකකින් ගත්ත දැනුම තමයි මම ඔයාලට නොමිලේ දෙන්නේ. ඒතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ ආයෝජනයක් කරන්න වාගේ ඒ කියන්නේ මාසයකට ගෙවන්න හරි මොන ක්‍රමයකට හරි ඕගොල්ලොන්ට සුදුසු විදිහක් බලලා මේ විදිහට ආයෝජනයක් කරගන්න. ඩොලර් 100ක් හරි අඩුම ආයෝජනය කරගන්න. මොකද මේ වගේ අවස්ථාවක් පොඩ කාලයකට ආයේ වාට ලැබෙන්නේ නැති වෙයි. ඒක නිසා වා නිකන් හිතන්න මෙතනින් ඩොලර් 100ක් දාලා ඩොලර් 1000ක් දැම්ම කියමුකෝ. ඩොලර් 1000ක් දාලා මේ හරිය 1.8ට වගේ ආවට පස්සේ ඔයාගේ ඩොලර් 1000 ඔයා මෙතනින් අයින් කරගත්තත් ඉතුරු එක ඔහේ යන්න දෙන්න. යන්න දීලා වාට ඒකින් එකට දෙගුණයක් තුන් ගුණයක් වුණාට පස්සේ ඒකෙමුත් 1000ක් ගන්න නැවත. යන්නේ මේ විදිහට ඔයාගේ amount එක loss එක cover කරගන්න. නැත්නම් ඔයා තවත් loss වෙනවද නැත්නම් මේ විදිහට loss එක cover කරගන්නවත් කියන එක ඔයාගේ තමයි තීරණය තියෙන්නේ. ඒක නිසා මේ විදිහට කරලා බලන්න. එතකොට මේකෙදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ රිස්ක් එක තමයි ඔයා ගන්න ඕනේ. මොකද මේක කාටවත් කියලා වැඩක් නැහැ. මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් කෙනෙක් නෙවෙයි. නමුත් මේ අවුරුදු ගානක ගත්ත දැනුමින් මම හිතනවා මම කල්පනා කරනවා මෙන්න මේ මාකට් එකේදී අනිවාර්යයෙන් මේ හරියට යන්න ඕනේ. මීටත් වඩා ඉහළ අගයකට යන්න ඕනේ කියන මතේ මංගාව තියෙනවා. ඒක නිසා මේ දේවල් කවදාවත් වර්ධින්න විදිහක් නැහැ. මාකට් එක
මේ විදිහට ෂෝට් කරලා ඇති වෙලා තියෙන අවස්ථාවකදී තමයි මාකට් එක ලෝන් කරන්නේ. එතකොට මාකට් එක මේ විදිහට ලෝන් අවස්ථාවකදී ඔයාගේ ලොස් එක සම්පූර්ණයෙන්ම කවර් කරගන්න පුළුවන් මම මේ කියලා දුන්න මෙතඩ් එක හරහා. ඒක නිසා අනිවාර්යයෙන්ම ලොස් එක ඔයාගේ කීයද ඒ ලොස් උනේ amount එකෙන් 50%ක්වත් මේ විදිහට දාගෙන මේක ලොස් එක කවර් කරගන්න. ලොස් එක කවර් කරගත්ත දවසට මට chat එකක් දාන්න. එතකොට තව මොනවා හරි ඔයාලට අහන්න තියෙනවා නම් chat එක ඕපන් වෙලා තියෙන්නේ. ඕන වෙලාවක chat එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට like එකක් දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න පුළුවන්. මේ නොමිලේ ලබා දෙන දැනුම ඔයා ගත්තා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක ගොඩක් වටිනවා like එක සහ කමෙන්ට් එක. ඒතකොට මේ වගේ ඉදිරියටත් මම වීඩියෝස් අරගෙන එනවා ඔයගොල්ලන්ට. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. අලුත්ම channel එක ඒ කියන්නේ subscribe කරන්න Sales Trade Plus channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් අලුත්ම වීඩියෝ එකක් අරගෙන. වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි. ජය වේවා. good luck.